අපි එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු. හැමදෙනාම සාදුකාරයක් දෙන්න. අපි දැන් පෙන්වලා දුන්න කාරණාව තමයි අපිට අපි මේ ලෝකේ ඉන්නකොට දන්නේම නැහැ. අපි හිතුව දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. අපි හිතුවේ නෑ පිනක් පළ දුන්නත් යන්නේ අපායට, බවක් පළ දුන්නත් යන්නේ අපායට. ඒකම තව ඉස්සරහට පෙන්වන්න පුළුවන්. නිකන් හිටියත් යන්නේ අපායට කියලා. දෙකෙන් නැතු නිකන් හිටියත් යන්නේ අපායට. හරි? ඒක පෙන්වන එක සූත්‍රයකින්ම පෙන්වන්නම්. දැන් මේ බලන්න තව එකක් තියෙනවා. මේ ආදිත්‍ය පරියාය සූත්‍රය. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් ඕක වෙන්න බෑ කියලා. නේ? නිකන් වෙන්න බෑ. එහෙම කොහොමද නිකන්? නේ? එහෙම වෙන්නේ කොහොමද කියලා වෙන්න බෑ කියලා හිතනකොට බුදුහාමුදුරු පෙන්වනවා මෙහෙම. මහණෙනි ඇවිලකත් ආත්පසින් දිලිසෙන ගින්දල් සහිත රත් වූ යකඩයකින් චක්කු ඉන්ද්‍රිය පරිමදනා ලද්දේ නම් මැනවි. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ හොඳට යකඩ තලන්න රත් කරන්නේ රෝස පාට. අන්න එහෙම තලලා තියෙන රෝස පාට වෙච්ච යකඩයක් අරන් ඇහි උලා ගන්නවක හොඳයිලු. මෙන්න මෙහෙම රූපයක් බලලා හොඳයි කියනකට වඩා දැන් ඔයා මේ චූටි කාලේ ඉඳලම හොඳ ලස්සන රූපයම දැක්කහම මොකෝ කරේ? නියම මරුවනම් මම එහෙම කරන්නේ නේද? අන්න ඒක තමයි කරේ. ඒක පොඩි කාලේ ඉඳලම අපි කරලා තියෙන්නේ මෙන්න මෙහෙම යකඩයක් අරන් ඇහි උලා ගන්නවා වගේ වැඩක්. බලමු මේ බුදුහාමුදුරු කියලා තියන්නේ කොහොමද? චක්කු ඉන්ද්‍රිය පරිමදලද්දේ මන ඇස් විනනින් දත යුතු රූහි අනුයන්ජන විසින් නිමිති ගැනීම නොම මැනවි. රූප බලලා ශායක නියමයි මරුවනම් මනම් කියලා එහෙම ගන්න එපාලු. හරි? ඒ නිමිත්ත ආස්වාදයෙන් බැඳුනා වූ අනුයන්ජන ආස්වාදයෙන් බැඳුනා වූ හෝ කර්ම විඥාණය සිටින්නේය. ඉදින් එසමෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගති දෙකෙන් එක්තරා ගතියකට පැමිණෙන්නේය. යන යමක් වේ නම් මේ කරුණ ඇත මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි. මොකද්ද දෝෂය? රූපයක් බලලා හොඳයි කිව්වොත් මනුස්ස භවයේ ඉඳලා කෙලින්ම තිරිසන් අපායට ට්‍රාන්ස්ෆර් එකක් හම්බු වෙනවා. හරි? දැන් ඉතින් ඔයා පොඩි කාලේ ඉඳලා මේ දැන් වෙනකම් මෙතෙන්ට මේ දැන් වෙනකම්ම කරේ ඔක නෙමෙයිද? ඔක නෙමෙයිද කරේ? හරි. යන්න ලෑස්තිලා ඉන්නේ තේනා නේ. කෙලින්ම අපායේ. මන් නෙමෙයි කියන්නේ බුදුහාමුදුරුත් එක්ක බේරගන්න එකයි තියෙන්නේ. හරිද? බුදුහාමුදුරුවෝ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. ඔය අපි මේ ලෝකේ ඉඳන් කර ඉන්න වැඩේ කරොත් අපායේ. ආයේ කතා දෙකක් නැහැ. ඕක ගැලවීමක් නැහැ. ඉතින් ඔක දන්නේ නැහැ කවුරුවක්වත්. ඉතින් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු අහු වෙලාද නැද්ද? ගුලිය කාලාද නැද්ද? ඇම කාලාද නැද්ද ඉතින්? දැන් බුදුහාමුදුරුවෝ කියනවා අපිට මේ මායя ඇම 6ක් දාලා තියෙනවා. ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඇම 6. මායяගේ බිලිය. හරිද? බාලිසිකෝපම කෝස්තේ කියන්නේ. දැන් එතකොට ඔය බිලිය කනවා අපි ඉතින්. හැම රූපෙම කනවා මාළුවා වගේ. දැන් මාළුවා ඇම කන්නේ මාළුවා ඇම කෑවෙන් පස්සේ අර කොක්කෙන් ඇදලා අර මරයි කියලා හිතලා නෑනේ. අපිත් එහෙම තමයි. අපිත් හැම කනවා. දැන් ඉතින් කාලා තියෙන්නේ. හරි? පොඩි කාලේ ඉඳලා දැන් වෙනකම හැම කකා තමයි ඉන්නේ දැනුත් කනවා. දැන් අර එළියට බහපු ටිකෙත් මම දැක්ක ටිකක් කකා ඉන්නවම. ඒ පොඩ්ඩෙත් කෑවම. හරි? හැම කකා තමයි ඉන්නේ. එතකොට හැම කෑව ගමන් කෙලින්ම අපායි. කෙලින්ම අපායි. හරි? එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මේකයි මට කියන්න ඕනේ. දැන් මේ ලෝකේ ඉන්න පුළුවන් තැනක්ද? ඉන්න බෑ දැන්. ඉතින් ඔය ඉන්න හැදුවට ඔය නිකන් පොඩි ඉන්ටර්වල් එකක ඉන්නේ අපායේ ඉන්ටර්වල් එකේ ඉන්නේ දැන් ඔය. ඔය ඉන්ටර්වල් එක ඉවරනවා හිට අනිද්දා. ඊට පස්සේ ආපහු යන්න එතෙන්ද. හරි? ගිහිල්ලා කල්ප ගාණක් ඉන්න. ඉඳලා ආයි හම්බ වෙන පොඩි ඉන්ටර්වල් එකක්. ආයි ඇවිල්ලා ඔය වගේ සොමියක් දාලා ආයි යන්න අපායට. ඒක තමයි ක්‍රමය. ලෝකේ සිස්ටම් එක ඒකයි. ඉතින් ඒක හින්දයි බුදුහාමුදුරු නිවන් දකින්න කියන්නේ. මේකේ ඉඳලා ඔයාට බේරුමක් හම්බ වෙන්නේ නෑ. හිටියොත් ඉවරයි. ඉතින් දැන් ලෝකෙ හිටියොත් මං ඉවරයි. මේකෙන් අයින් වෙන එක තමයි හොඳ දේ කියලා තේරෙන්නේ නැද්ද? තේරෙනවා කියන්නේ ලෝකෙ හිටියොත් මං ඉවරයි කියලා කිව්වම අන්ලෝම ශාන්තිය හම්බ වෙනවා. මේකෙන් අයින් වෙන එක තමයි හොඳයි කිව්වහම සම්මතනියවට වයින්නවා.
දැන් ඉතින් ඊළඟට මොකද්ද හම්බ වෙන්න තියෙන්නේ? මගපල. හරි. එහෙම හිතාගෙන වැඩ කරන් යනකොට මගපල හම්බ වෙනවා. හරි. මගපල හම්බ වෙච්ච කෙනා කවදාවත් හතර පායට යන්නේ නැහැ. හරි ලේසි වැඩේ. හරි. එතකොට දැන් මේකින්ද මෙන්න මේ ඇහෙන් රූපයක් බලලා මිනිස්සුયો බලලා ඉවරලා හිතනවා මට හොඳ සතුටු වෙන්න සැප අපේ නීම එකක් හම්බුණා කියලා. හැබැයි අන්තිමට එයාව මනුස්ස භාවයෙන් පල්ලෙහාට වැටිලා තිරිසන් හරි මේක හරිය අපායට යන්න තමයි සිද්ධ වෙන්නේ. දැන් මෙහෙම වැඩක් වෙනවා කියලා. මේ ලෝකේ තියෙන ලස්සන රූප බල බල මේකට වෙලා නටනට හිටියොත් මේකයි වෙන්නේ කියලා අපේ ආච්චි දැනගත්තොත් මොනවා කියයිද? ඈ මොනවා කියයිද? අනේ අනිච්චං කිය නැද්ද? කියනවද නැද්ද? වෙලාවට ආච්චි දන්නේ නැහැ. හරි? දැනගත්තොත් අනේ අනිච්චං කියනවද නැද්ද? ලෝකේ අනිච්චයි. ඒක ආච්චි දන්නවා. ඒකින්ද තමයි අනේ අනිච්චං කිව්වේ. ඉතින් දැන් ඉන්න ආච්චිලා කවුරුවක්වත් ඒ අනිච්චම් බණේ දන්නේ නැහැ. දැන් ඉන්න ආච්චිලා කියන්නේ අනේ නියමයි. අනේ හරිම ෂෝක්. දැන් ආච්චිලා කියන්නේ එහෙමයි. අපේ හිටපු පරණ ආච්චිලා කිව්වේ අනේ අනිච්චං කිය. හරි. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ හරි. ආච්චි කියන්නේ ඒකයි. අනේ අනිච්චං කියලා කියන්නේ මේ තියෙන්නේ. අන්න එහිලා සුතවත් ආරශාවකස මේ මෙතේ නෝනින් සලකයි. ඇවිලග තාත්පසින් දිලිසෙන ගින්දල් සහිත රත් වූ යකඩකින් ඇස පහස්නා ලැබීම තිබේවා. අන්න අනේ මට නම් ඕනේ ආයිතර ගොනෙක් වගේ අර හොඳට ගිනිගෙන දැවෙන යකඩ අරන් ඇහි උලා ගන්න වැඩ මට ආයි කරන්න ඕනේ නෑ. ඒ කාන්තයෙන් මම ඇස ඒ කියන්නේ හැ කියන්නේ බලන එක. බලන එක අනිච්චයි. රූප අනිච්චයි. ඒ දෙක එකතු වුණාම මම දැනගන්න එක ලෝක ගැන අනිච්චයි. ඊට පස්සේ හම්බ වෙනවා ඇහි ස්පර්ශය ඒකත් අනිච්චයි. ඒක ආවම තමයි මේ සුව දුක් නොදුක් නුසුව කියන විඳීම අපිට එන්නේ. එක්ක සැප විඳීමක්, එක්ක දුක් විඳීමක්, එක්ක නොදුක් නොසුව විඳීමක්. ඔය විඳීම් තුනම අනිච්චයි කියලා මෙයම මෙනෙහි කරමින්. එතකොට දැන් ඇහ අනිච්චයි, රූප අනිච්චයි, චක්කු විඤ්ඤාණය, චක්කු සම්පස්ස අනිච්චයි, චක්කු සම්පස්යෙන් උපදින සුව විඳීම අනිච්චයි, දුක් විඳීම අනිච්චයි, නොදුක් නොසුව විඳීම අනිච්චයි කියලා කියන්නේ ඇයි? ඒවෙන් මාව විනාශ කරන හින්දා, මට උන්හිටි දැන් නැති කරන හින්දා, කල්ප ගානකට මාව පහලට දාන හින්දා, ඒ කියන්නේ මට කරන විනාශය තමයි මන් දකින්න ඕනේ. ඒ විනාශේ තමයි බුදුහාමුදුරුවෝ ඇහැ අනිච්චයි කිව්වේ. ඒකමයි තව විදිහකට තීරණයක් ගන්න පුළුවන්. මං හිතන් ඉන්නේ මුම් මට හොදක් කරා කියලා. එහෙම නෙමෙයිද? හොඳ රූපයක් බලලා සුවන මං හිතන් ඉන්නේ හොදක් කරා කියලා. හැබැයි ඇත්තටම කරේ මොකද්ද? ඇත්තටම කරේ විනාශය. හරි. එතකොට අන්න ඒකින්ද අනිච්චයි කියලා කියනවා. ලෝකේ අනිච්චයි කියන්නේ ඒකයි. හරි. ලෝකේ අනිච්චයි. හරි. එතකොට මේ ආර්ය ශ්‍රාවකෙක් නම් එයා මෙනෙහි කරන්න ඕනේ අනිච්චයි කියලා. මේ ඔක්කොම මේ මායාවේ උගලට අහුවෙන 42ක් තියෙනවා. දැන් ඇහෙන් විතරක් නෙමෙයි ඔක වෙන්නේ. කන, නාසය, දිව, ශරීරය, මන. ඔය හැම එකෙම ඔය වැඩේ වෙන්නේ. හැම එකම අනිච්චයි. හරි. ඔය හැම එකම අනිච්චයි කියලා මෙනෙහි කරොත් ඔය උගලට ඔයව අහුවෙන්නේ නෑ. අර හොඳ ලස්සන රූපයක් දැක්කම අපෝ අනිච්චයි කියලා නිකන් ඉන්නවා. හරි. දැන් නැත්තම් මොකද? අම්මා නියමයි කොහෙද ගියේ මන් දැක්කේ නෑ කියලා. එහෙම පැන බැලුවොත් මොකෝ වෙන්නේ? හෙලින්ම 4 අපායි. තව කවුරුද කියනවා අන්න නියම ලස්සන එකක්. අනේ ඕ අනිච්චයි අනේ අපිට වැඩක් නැහැ කියලා හිටියානම් ඉවරයි. හරි. අනිච්චයි කියලා ඔයාලට බේරෙන්න පුළුවන්. ඒක එහෙම බේරෙන්න නම් අනිච්ච බව ඔයා දැකලා තියෙන්න ඕනේ. මේ තියන්නේ මේක පාලියෙන් කියන දේ මේ මානසිකරණ කියන ඉති චක්කුං අනිච්චං රූපං අනිච්චා චක්කු විඥානං අනිච්චං චක්කු සම්පස්සං අනිච්චෝ යම් පිදං චක්කු සම්පස්සය උප්පජ්ජති වේදිතං සුඛං වා දුකං වා තම්පි අනිච්චං කියලා තියෙනවා. දැන් මේ අනිච්චං කියන වචනේට එක තේරුමක් ඕගොල්ලෝ ඔක්කොම දන්නවා. ඒ තමයි අනිත්‍ය කියන එක. හැමෝම දන්නව නේද? අනිත්‍ය කියන වචනේ ඔක්කොම දන්නවා. දැන් මම ඒක කියලා දෙන්න ඕනේ නැහැ නේ කාටවත් නේද? අනිත්‍ය කියන එක විතරක් නෙමෙයි. අනිච්ච කියනට වචනෙට පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙන තේරුම් 9ක්. හරි. එක තේරුමකින් විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න හම්බ වෙන්නේ නැහැ. දැන්
අනිච්ච තෝති අනුච්චසම්. දැන් අනිච්ච අනුව මේ ලෝකේ බල්ලා පහ කරන්න කියලා තියෙනවා. පළවෙනියම කියන එක තමයි හිතාගෙන ඉන්න එකක්. හැබැයි වෙන්නේ වෙන එකක්. දැන් අපි හිතන් හිටියේ රූපෙ දිහා බැලුවම පිට හොඳ සැප හම්බුණා නියමයි මරු කියලා. හැබැයි වෙන්නේ හතර පායේ අඩියට යන්න. ඊට පස්සේ ඒක මහා භයානක එකක්. විනාශ වෙන එකක් හින්දා තමයි මේ පලෝක ධම්මතෝති කියලා කියන්නේ. ඒකත් අනිච්චට තියෙන එක තේරුම. අද්දුවතෝති කියලා කියන්නේ ස්ථිර නැහැ කියන එක. අනිත්‍යයි කියන තේරුම. ඒ වගේ විභවතෝති කියන්නේ මගේ භවය විනාශ වෙනවා කියන එක. දැන් මම ඉන්නේ මනුස්ස භවයේ. දැන් හම්බ වෙන්නේ හතර පාය එකක්. තිරිසනෙක් හරි මොකක් හරි අපාය පෙරේතෙක් හරි භූතෙක් හරි මොකෙක් හරි වෙන්නේ. ඒක භවය විනාශ වෙනවා. මරණ ධම්මතෝති කියන්නේ මැරෙනවා. දැන් මැරෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? මැරෙනවා අනිච්චයි. වැඩන්නේ මැරෙනවා. මොනවා කරත් මොන සෙල්ලම් දැම්මත් දැන් ඔයගොල්ලෝ දන්නනේ අර ඉලෝන් මාස්ක් කියලා එක්කෙනෙක් ඉන්නවනේ. ලෝකෙම ලොකුම උසිලා. වැඩක් තියනවද අනේ? තව ටික දවසෙ මැරෙනවද නැද්ද මෑන්? මොකටද ඉතින් ලෝකෙම පෝසත වුණා වැඩක් තියෙනවා. අනිච්චයි. අනිච්චයි මැරෙනවා. හරිද? අනිච්චයි කියන්නේ මැරෙනවා. මැරෙන්නේ නැති කෙනේ මොන සක්කරය වුණ වැඩක් නැහැ මැරෙනවා. අනිච්චයි. වැඩක් නැහැ. සංකතෝති කියන්නේ සංක කියලා කියන්නේ පොඩ්ඩක් වෙලා උපතක් තියෙනවා යම් කාලයක් පවතිනවා විනාශ වෙලා යනවා. ඉතින් උපතක් තිබිලා යම් කාලයක් තියලා පොඩ්ඩක් විනාශ වෙලා යන එක මොනවටද වැඩක් නැහැ. අනිච්චයි. මොනවටද? අත වාග වැඩක් නැහැ. අනිච්චයි. හරි. විපරිණාම ධම්මතෝති. අපි හිතන් ඉන්නේ පරිණාමයි කියලා. දැන් අපි මේ ඔයගොල්ලෝ අහලා තියෙනවනේ ඩාවින්ගේ පරිණාමවාදය කියලා අහලා තියෙනවනේ. මොකද මේ පරිණාම කියලා කියන්නේ දැන් වඳුරගෙන් මිනිහාව කියලානේ කියන්නේ. හරිද? ඒතකොට වඳුරා කියන්නේ නොදියුණු එක්කෙනෙක්, මිනිහා කියන්නේ අර නොදියුණු තැන ඉඳලා දියුණු වෙනවට තමයි පරිණාම කියලා කියන්නේ. හරි? ඩාවින්ගේ පරිණාම. හරි. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා නෑ වඳුරගෙන් මිනිහනවා කියලා. හරිද? බුදුහාමුදුරුවෝ කියලා තියෙන මිනිස්සු තමයි වඳුරෝ වෙන්නේ. වඳුරෝ ගති හැදුවහම වඳුරෙක් වෙනවා. හරි? ඩාවින්ගේ පරිණාමවාදනේ බොරු. බුදුහාමුදුරුවන්ගේ එකත් එක්ක. හරි? බුදුහාමුදුරුවෝ කියලා තියෙන මිනිස්සු තමයි වඳුරෝ වෙන්නේ. වඳුරෝ ගති මානේන මක්කටෝ අතිමානේන කුක්කුටෝ. මානේ අය තමයි මක්කටෝ කියන්නේ වඳුරෝ. හරි? මක්කටෝ මානේන මක්කටෝ මානෙන් ඉන්නේ උන් වඳුරෝ වෙනවා. නැතුව වඳුරෝ මිනිසුන් නෑ. මනුස්ස තමයි වඳුරෝ උනේ. හරි? ඊට පස්සේ අතිමානේන කුක්කුටෝ. ඒ කියන්නේ බල්ලෝ වෙනවා. බල්ලෝ. හරි? මන් නෙමෙයි කියන්නේ මම ඕගොල්ලෝ බල්ලෝ වෙනවා කිව්වේ නෑ. මේ මන්ට ගහලා පන්නේ අන්තිමට. මන් දන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. හරි? මානේන මක්කටෝ අතිමානේන කුක්කු. මානෙන් වඳුරා වෙනවා අතිමානෙන් බල්ලා වෙනවා. ඉතින් ඒක තමයි මේ දවස්වල වඳුරෝ වැඩි නේද? වඳුරෝ වැඩි වෙලා දැන් කරගන්න දෙයක් නැතුව ඉන්න රටේම. මොකද මානෙ වැඩි වෙලා. වැඩි වෙන්න වඳුරෝ වැඩි වෙනවා. හරි? බේරෙන්න ඕන නම් මානෙ අඩු කරගන්න තියෙන ටිකක් ගාලා වඳුරෝ නැතුව ඒ බලන්න බොරුද කියලා. හරි? එතකොට මේ විපරිණාම කියලා කියන්නේ අපි හිතන් ඉන්නේ පරිණාමයි කියලා. අපි හිතන් ඉන්නේ අපි හොඳට දිනුනා නියමයි. ඉස්සර කාර් තිබ්බේ නැහැ දැන් තියෙනවා මේවා තියෙනවා. හැමෝටම මේ වාහන තියෙනවා ලොකු ගෙවල් තියෙනවානේ ඔක්කොම දිනු කියලා තමයි හිතන් ඉන්නේ. අපි හිතන් ඉන්නේ. හරි? දැන් ඔයාට ඕවා හම්බ වෙන්න ඔයාගේ ලෝභ අකුසල මූලයට මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? ඒ කියන්නේ අපි හිතුවට දිනුයි කියලා ඇත්තටම කියනවනම් සිංහලෙන් කියනවනම් කෙලවෙන එකයි වෙන්නේ. අපි දන්නේ නෑ. හිතන් ඉන්නේ දිනු වෙනවා කියලා. අන්තිමට කෙලවෙලා යනවා. දන්නේම නෑ. අවසානයේ වෙන්නේ ඒකයි. හැබැයි වැඩේ වුණාට පස්සේ chance එකක් නෑ. මම ඒකයි ඉක්මනට අයින් උනේ. සම්පූර්ණ අන්නත්තර වෙනකම් හිටියා නම් ඉවරයි. දැන් මම ඔක දැනගත්තට පස්සේ මම වහම අයින් වුණා මේක. දැන් ඔක්කොම අත්හැරලා දැම්මා. නිකන් නා ගන්න ඕනේ නෑනේ. හරිද? ඔයගොල්ලෝ එහෙම පොලිමට වහන්න එන්න එපා. ඉද නෑ වංශ. ඔය ගෙදර ඉඳන් හරියට ඉන්න. හරි? හිත අනිත් පැත්ත අරන් ගෙදර ඉන්න. දැන් එතකොට මේ විපරිණාම ධම්මතෝති කියන බුදුහාමුදුරුවෝ කියනවා ඔය පරිණාමයක් නෙවෙයි විපරිණාමය. ඔයා විනාශ වෙලා යනවා. ඔයා දන්නේ නැහැ. ඔයා හිතන් ඉන්නේ එන ලොක්කා කියලා, එන වැඩර් කියලා හිතන් ඉන්නේ. මං ගොඩ කියලා හිතන් ඉන්නේ. ඉවරයි. බලන්නකො මැරලා බොරුද කියලා. අර ගෙලින්ම අතරපායයි. එතකොට අර ලෝකේ හැටි විපරිණාමයි. ඒකින්ද අනිච්චයි. අනිච්චයි කියලා අත්තරින්න ලෝකේ. එතකොට චලතෝති කියන්නේ කම්පා වෙන්න වෙනවා. මහා භයානක කම්පාවල් වලටපත් වෙන්න වෙනවා. අනිච්චයි. වැඩක් නැහැ. පහඟුතෝති කියන්නේ ටක් ගාලා බිඳෙනවා. නිකම් මොන හරි කනකොට මොනි කෑල්ලක් හිරුණත් ඇති ටුක් ගාලා හුස්ම යන්න පොඩි චූටි ලේ බින්දුවක් ගිහිල්ලා හිරුණත් ඇති ටොකස් ගාලා ගියා. හරි? පොඩ්ඩ නැත්තම් කැඩලා බිඳලා යනවා. හරි? එතකොට මේ අනිච්චයි. අන්න ඒකට අනිච්ච කියලා කියන්නේ. හරි?
අනිත්‍යයි කියලා කියන්නේ ඒක අදහසක් විතරයි. හැබැයි ඊට වඩා ගොඩාක් අදහස් ඒ ඔක්කොම ටික ගන්න ඕනේ. ඒතකොට තමයි යාට මේකේ ඉන්න හිතෙන්නේ නැත්නම් ඉතින් ෂේප් එකේ දැන් ඔන්න බලන්න මේ ටෙලිෆෝන් නැතිනේ හැමෝම ගාව නේද? ටෙලිෆෝන් එකේ පළවෙනිම ගත්ත එකද තාම තියෙන්නේ? ඈ? පළවෙනි ගත්ත එක තියෙන්නේ. කාගේ හරි තියෙන පළවෙනිම ගත්ත එක තාම තියෙන එක. ඇයි ඒවා අනිත්‍ය වුණා? කැඩිලා බිදිලා ගියා. ඉතින් දැන් මොකෝ කරේ? අනේ ටෙලිෆෝන් අනිත්‍යයි කියලා නිකන් හිටියද නැත්නම් තව එකක් ගත්තද? තව එකක් ගත්තනේ. අනිත්‍යයි කියලා දැක්කට වැඩේ හරියන්නේ නැහැ. මේකෙන් වෙන්නේ මහා විනාශයක් කියලා දකින්න. මාව හතර පැයට දානවා කියලා දකින්න. කෙලිම මට කිහිල වෙලා යනවා කියලා දකින්න. සිංහලෙන් කිව්වොත් ඒකයි. එහෙම නැතුව ඔයා මේකෙන් ගැලවෙන්නේ නැහැ. ඔයා හිතනවනම් මේ ෂේප් එකක් දාලා එහෙට මෙහෙට බටරයක් ගාලා පන්සලක් හදලා මේව කළා සිමෙන්ති කොටයක් පූජා කරලා මොනවා හරි සෙල්ලමක් දාලා දානයක් දීලා මේකෙන් ගේ ෂේප් වෙන්න පුළුවන් කියලා. තනි බොරුවක්. එහෙම වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න. ඔයා ඔය අද ඔහොම ඉන්නේ දන් දීපු හින්දා හරි නැත්නම් වට සත මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔය ආයිනේ ගෙහෙල් ගෙඩියක්වත් හම්බ වෙන්නේ නැහැ. දන් දුන්නේ දීපුවට තමයි හම්බ වෙන්නේ. හරි. දැන් අද හම්බුනේත් නිකන් නෙවෙයි. දැන් ওই තේක හම්බුනේත් ඒවා දීලා තියෙන හින්දා. මන්ද දවල්ට කැම දෙනවද කොහෙද නේද? ඒක හම්බ වෙන්නෙත් නිකන් නෙවෙයි ඒවා දීලා තියෙන. නැත්නම් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ මම පොඩි කතාවක් කියන්න මතක් වෙච්ච ඉන්න. දවසක් බුදුහාමුදුරු පිණ්ඩපාතේ වැඩිනෝ. මිනිස්සේ කැවුමක් පූජා කරා. ටිකක් දුර යනකොට එළෝලා ගිහිල්ලා අපෝ කැවුම ඉල්ල ගත්තා. හරි. එළෝලා ගිහිල්ලා කැවුම ඉල්ල ගත්තා. ඊට පස්සේ බුදුහාමුදුරු බල්ලා තිනවා බුදු කෙනෙකුට පූජා කරපු එක ආයි ගන්න මේක වෙන්න බැරි වැඩක් නේ. හරි. කල්පනා බැලුවලු. පස්සට සාර අසංක කල්ප ලක්ෂයක් බැලුවලු. අර මිනිසයාට ඇල්පෙනිත්තක තරම් දෙයක් දීලා නැහැලු. ඉතින් දුන්නේ නැත්තම් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට ඕගොල්ලන්ට ඔය හම්බ වෙලා තියෙන හැම එකක්ම හම්බ වෙලා තියෙන්නේ දීපු හින්දා. දැන් නිකන් බලන්න ඔයාට හම්බ වෙච්ච තරම් ප්‍රමාණයක් දැන් ඔයා දීලා තියෙනවද මේ ටිකේ? හම්බ වෙච්ච දැන් ලොස් නේද? ඊළඟ පාර නාන්න වෙනවා ඈ. හොඳ වෙලාවට මේක වැඩි මං ඊළඟට පෙන්නනවා. ඔයා එකක් දුන්නොත් ඔයාට ලක්ෂයක් හම්බ වෙනවා. ඒකින්ද පොඩි chance එකක් තියෙනවා. හරි. ඒ ගානටම දෙන්න ඕනේ. නෑ එකක් දුන්නාම ලක්ෂයක් හම්බ වෙනවනේ. දැන් හරිද අපි තුමු ඔයා එක වේලක් කාට හරි කන්න දීලා තිබ්බනම් ඔයාට වේල් ලක්ෂයක් ඒකින්ද යන්තම් ගොඩ යනවා. නැත්තම් දැන් ඔක්කොම දීපුවා ඉවර වෙගෙනයි යන්නේ. දෙනේවා තමයි හම්බ වෙන්නේ. එතකොට දැන් බලන්න ඔයගලන්ට ඔයාගේ හිතේ තියෙන අලෝභ අධිසම බලය මම කියවනේ හැමතිස්සෙම අලෝභ අධිසම වෙන්නේ කියලා. අලෝභ අධිසම බලය වැඩි කරගන්න පොඩි පොයින්ට් එකක් කියන්න. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා දැන් අර දේශනාව තියෙනවානේ දුන්නාමනේ හම්බ වෙන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට ජීවිතේ ඕන තරම් හිඟන්නව හම්බ වෙලා ඇති. ඒ ඔයාගෙන් ඉල්ලන්න ආපු හැම හිඟන්නටම සල්ලි දුන්නද? ආපු හැම කෙනාට දුන්නද? නෑනේ හැමෝටම දෙන්නේ නෑ. සමහරුන්ට දෙන්න හිතෙන්නේ නෑ. සමහර හිඟන්න ඉන්නවා අනේ පව් කියලා දෙන්න හිතෙනවා. දැන් මොකද? කට්ටියකට දෙන්න හිතෙන්නේ නැති වෙන්නත් කට්ටියකට දෙන්න හිතෙන්නත් හේතුව මොකද? ඈ? ඒ මෑන් ඔයාට දීලා දෙන්න හිතෙන්නේ නැති වුන් දීලා නැහැ. දෙන්න හිතෙන කෙනා අන්න දීලා තියෙනවා. නැත්තම් ඔයාට එහෙම හිතෙන්නේ නැහැ. දීලා තියෙන ඉඳ හිතෙන්නේ. දැන් ඔයා මොකද කරන්නේ? දැන් ඔයා මේ හිඟන්නන්ට සල්ලි දෙනකොට දෙන්නේ මේ මම ලොක්කා වෙලානේ. ඒ කියන්නේ මට සල්ලි දිනනවා හිඟන්න ඇවිල්ලා අනේ සර් කියනවා ටික ගාලා පර්ස් එක ගත්තා. ටිස් ගාලා සල්ලි හිඟන්නේ. ඒක එහෙමනේ දෙන්නේ නේ. එහෙම නෙවෙයි දෙන්නේ මන් දන්නේ. ඒ දවස්වල මන් දුන්නේ එහෙමයි. ඕගොල්ලෝ හිතන්නේ. හරි. ඉතින් අර නිකන් නේ මට සල්ලි දින ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් රුපියල් 20 මොකද්ද 20 ගාලා දෙන්න. ඈ? ඒව තමයි දෙන්නේ. හරි. හරිද? එතකොට ඇත්තටම කේස් එක මොකද්ද? ඇත්තම කතාව නම් ඒ මිනිස්සයා මට පෙර දීලා තියෙනවා. ඇත්ත කතාව ඒකයි. දීලා තියෙනවා. ඒකින්ද දැන් මම මේ කරන්නේ මොකද්ද? අර මට කරපු උදව්වට ප්‍රතිඋපකාර. දැන් එහෙම හිතලා ඔයා දෙනකොට ඔයා ලොක්ක වෙලා නෙවෙයිනේ දෙන්නේ. අනේ මේ මිනිස්සයා මට උදව් කරලා තිනවා. මමත් මොන හරි වෙනුවෙන් කරලා දෙන්න ඕනේ කියලා. එතකොට ඔයාව පහලට යනවද නැද්ද? දැන් ඉතින් ලොක්ක වෙලානේ දුන්නේ මෙහෙම කළා. ගන්නට නිකන්. එහෙම කළානේ දුන්නේ. දැන් මොකද වෙන්නේ? පහලටම යනවා. අනේ පව්. මේ මිනිස්සයාට මං උදව්වක් කරන්න ඕනේ දැන් කියලා. එතකොට ඔයාගේ හැදෙන අලෝභ අධිසමෝ බලය අර කලින් ලොක්ක වයිලා දෙනකොට හැදෙන අලෝභ අධිසමෝ බලයයි.
මේ විදිහට කල්පනා කරලා බලලා මේ මිනිහා මට දීලා තියෙනවා. ඒ මිනිහට මම උදව්වක් කරන්න ඒක මගේ යුතුයකම කියලා එහෙම දුන්නොත් හැදෙන අලෝභ සම්බලේ වැඩි වෙන්නේ කොහොමද? අරම හිතලා දුන්නොත් ඥාන සම්ප්‍රයුක්තයි. මතක තියාගන්න පිනක් උත්කෘෂ්ඨ වෙන්නේ ඥාන සම්ප්‍රයුක්තව කරොත් තමයි. හරි. ඒ විදිහට ඔයා ඒ පින කරොත් ඔයාව කෙලිම දිව්‍ය ලෝකෙට යන්නේ ඒක ඇති. දැන් නිකන් ඔය මට සල්ලි තියෙන ඉඳ දීලා දාගෙන එහෙම ගියාට ඒ ඥාන සම්ප්‍රයුක්ත නැහැ. ඥාන සම්ප්‍රයුක්තව පින කරොත් ඔයාට ලොකු ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඔයා වෙන අලෝභාදේශම එකත් හරියට වෙන්න දැනගෙන හිටියේ නෑ දැන් දන්නවා. දන්නේ නැහැ කියන්නේ එපා දැන් ඉතින්. හරි. අද ඉඳලා හිඟන්නන්ට සල්ලි දෙනකොට අරම හිතලා දෙන්න හිතෙන්නේ නැහැ. දෙන්න හිතෙන්නේ නැති උන්ට දෙන්න එපා. හරි. ඒක දෙන්න ඕනේ නැහැ. හැබැයි දෙන්න හිතෙන කෙනාට එහෙම දෙන්න. හැබැයි වාට ඕන නම් අලුතෙන් එකක් කරන්න පුළුවන්. දෙන්න හිතෙන්නේ නැති කාටත් දෙන්න පුළුවන්ද බැරිද දැන්? පුළුවන් නේ. මටනේ chance එක මට හම්බ වෙනවනේ කොහෙන් හරි කරකිලා. ලොස් එකක් වෙන්නේ නැහැ නේ. හරි. ඒකත් ඔය රුපියල් 20ක් දීලා දානවා. රුපියල් 20ක් ගියා කියලා මට මොකුත් දෙන්නේ නැහැ නේ. මම දන්නේ ඔයගොල්ලෝ එහෙම මං ඉස්සර කරේ එහෙමයි. හරි. සල්ලි ටික මාරු කරලා තියාගෙන ඉන්න මොකා ඉල්ලුවක් දෙනවා. ඔය 20ක් ගියා කියලා අපිට මොකුත් දෙන්නේ නැහැ. බය වෙන්න එපා. අලෝභ අධේ සමෝහ බලයේ විශ්වාස කරන්න. ඔයගොල්ලෝ විශ්වාස නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මට හොඳට විශ්වාසයි. ඉස්සර ඉඳලා මට ඒ විශ්වාසය තිබ්බා. නිකම්ම තිබ්බා. කිසි ප්‍රශ්නයක් නැහැ. කවදාවත් ප්‍රශ්නයක් ඇති වුන්නේ නැහැ. අයේනියක් ඇති වුන්නේ නැහැ. මොනවාක්වත් වුන්නේ නැහැ. දැන් මට කොළඹ සාකච්ඡාවකට මට ආරාධනා කරා. ඔය වගේ මේ වගේ සාකච්ඡාවක් මං කිව්වා මම දන්නවා එයා අමාරුවෙන් කරන්න කියලා මං කිව්වා මේ මට මොනවාක්වත් ඕනේ නැහැ. කිසිම දෙයක් එපා. ගමන් ගාස්තුත් එපා. ඔක්කොම දායකව දීපු සල්ලි තියෙනවා. මං ඒ සල්ලි වලින් එන්නම්. ඔයා මං ගැන බලන්න එපා. එන මිනිසුන්ට මේ සලකන්න ඒව ටික කරන්න කියලා. මේ ඒගොල්ලන්ට කන්න බොන්න දෙන්න. ඒව ටික ලෑස්ති කරන්න වීදම් කරන්න මට වීදම් කරන්න එපාම කියලා නෑ ස්වාමීන් වහන්සේ මං කෝ ඒව හරියන්නේ එපා. දුන්නට මං ගන්නෙත් නෑ කියලා. මොකද මං දන්නවා එයා අමාරුවෙන් වැඩේ කරන්න කියලා. පස්සේ ඉතින් මං වැඩි යන්න අර බනහන්න ඊට මිනිස්සෙක් ඇවිල්ලා එකපාරම මට සල්ලි පූජාරය ඇවිල්ලා. එයා දන්නෙත් නෑ. මේ මිනිස්සෙක් ගෙනලා දුන්නා. දැන් මම එපා කිව්වට හරියන්නේ නෑ ඒත්. දීලා තියෙනවා හම්බ වෙනව තමයි. හරි. ඔච්චර එපා කිව්වත් නෑ. දැන් මේකත් එහෙම තමයි. එපා කිව්වට වැඩක් වෙන්නේ නෑ. දීලා තියෙනවා නම් හම්බ වෙනවා. ඒක නවතින්නේ නෑ. ඒකින්ද මේ ඉල්ලන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නෙම නෑ. ඉල්ලන්න ඕනේ දීපුව හම්බ වෙනවා කොහොමද? කොහොමත් ඉල්ලන්න ඕනේ නෑ. නිකම්ම හම්බ වෙනවා දීපු ටික. ඒක නිසා ඒ ගැන ඔයා විශ්වාස කරන්න ඕනේ. Tamanට විශ්වාසයක් නැත්තම් අලෝභ අධි සමෝ බලය ගැන යන්න වෙන්නේ අපායට තමයි. අලෝභ අධි සමෝ බලය විශ්වාස කරන්න ලෝකේ අනිච්චයි කියලා තේරුම් ගන්න. දැන් ලෝකේ කියන්නේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් එක නෙමෙයි. මගේ වශයේ තියෙන්නේ නෑ. මම හිතන දේවල් ලෝකේ වෙන්නේ නෑ. එහෙම වෙනවා කියලා බලාපොරොත්තු වෙලා නිකන් අපරාධේ මම නාගන්න එක විතරයි සිද්ධ වෙන්නේ. මොනම හේතුවක් නිසාවත් මාව ලෝභ දේශ මොහ වෙන්න ඉඩ දෙන්න එපා. අලෝභ දේශ මොහ වෙන්න කමක් නැහැනේ. හොඳයිනේ මොන වුණත්. හරි. අලෝභ දේශ මොහත් අරින්න එපා. ලෝභ දේශ මොහ වෙන්න ඉඩ දෙන්න. දැන් මේ අපයත් පොඩ්ඩක් බලලා ඉන්නේ. ඒනොත් දන්නේ උතන එළියේ හොද්දා.
හදපු චිත්‍රපටියක් උනාට හදලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන විදිහට ත්‍රිපිටකයේ ওই කතා ටික ඔක්කොම තියෙනවා. ලංකාවෙත් ඉන්නවා අපායට ගිහිල්ලා ආපු කෙනෙක් මං ඊළඟට ඔය දිවා විවේක වෙලාවක එක දාන්නම් එයාගේ වීඩියෝ එකක් එයා කියපුවා මේ ගිහිල්ලා ආපහු ඇවිල්ලා වෙලාවට ෂේප් එකේ ඒකින්ද ඇත්තටම වෙච්ච දේවල් ටිකක් දැනගන්න පුළුවන්. ඒ ටිකම තමයි බුදුහාමුදුරුවෝ මේ පෙන්නලා දීලා තියෙන්නේ. දැන් අපිට දැනගන්න ඕනේ දේ තමයි මේ ලෝකේ ස්වභාවය මේකයි. ඒක ඔයාගේ වැරද්දක් කතාවක් නෙවෙයි. මේක තමයි හැටි ලෝකේ. ඒ නිසා මේ වගේ ලෝකයක ඉන්න හදන එක නුවණක්කාර වැඩක් නෙමෙයි. මේකෙන් අයින් වෙන්නම ඕනේ වෙන විකල්පයක් නැහැ. වෙන තියෙනවා නම් බුදුහාමුදුරුවෝ දවසක් කියනවා ගෝමය පිණ්ඩුප සූත්‍රේ. ගොම චුට්ටක් ගන්නවා. මෙහෙම කළා. ගොම චුට්ටක් ගන්නවා නියපොත්තට. අරගෙන කියනවා මේ ලෝකතල 31ේම මේ ගොම ටික තරම්වත් හොඳ තැනක් නැහැ. තියෙනවනම් මං එතන ඉන්න කියනවා. ඒක හින්දායි මම මේ Brahmacharya වාසය හරියට කරලා ලෝකෙන් අයින් වෙන්න කියලා කියන්නේ කියලා කියනවා. ඒතර ඒක නිසා ගොම චුට්ටක් තරම්වත් හොඳ තැනක් නැති ලෝකේ මොනවට තව කතාවද නේ? හරි. එතකොට අනිත් පැත්තට යන්න ඕන. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඕනම වඩියොත් එහෙම දැන් ඔහොම ධර්ම සාකච්ඡාවක් කියනවා කිව්ව පමණින් එන්න තීරණය කරලා ආවනේ. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කොහොමත් හොඳ අය. හොඳ අය කියලා කියන්නේ දහම පැත්තට බර අය. ඒ කියන්නේ නැත්තම් ධර්ම සාකච්ඡාවක් තියෙනවා කිව්වහම එන්න හිතන්නේ නැහනේ නේ. ධර්මයට බර කට්ටියක් තමයි ඔය ඇවිල්ලා ඉන්නේ හැමෝම. එතකොට ඒ කොච්චර ධර්මයට බර වුණත් පොඩි කාලේ ඉඳලම ඔයා බණ ඇහුවත් ඉස්කෝලේදී දහම් පාසලේදී යඩි හිටියන්ගෙන් පන්සල් වලදී හැමතැනම ඔය 3 මාසේ බණ 7 දවසේ බණ අවුරුදු බණ පන්සලේ බණ කටින බණ මොන පණ ටොන් එකක් ඇහුවත් තාම ඔයාව වෙනස් වුණේ නැත්තේ ඇයි කියන එකට හේතුව දැන් මං කියලා දෙනවා. හේතුව දැනගෙන හේතුව අයින් කරොත් ඒ ඵලය හම්බ වෙන්නේ නැහැ. හේතුඵල ධමන්නේ තියෙන්නේ. එතකොට අන්න ඕගොල්ලෝගේ ළඟ තියෙන හේතුව අයින් කරන්න ඕනේ. හේතුව අයින් කරපු ගමන් අනිවාර්යයෙන්ම ධහම පැත්තට බර වෙනවා. දැන් ඔය බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා ධහම තේරුම් ගත්ත කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරෙන් අහනවා ඔබ වහන්සේ නම් කියනවා තමයි මේ සෝවාන් මාසෝතාපන්නලා අපායන්නේ නැහැ කියලා. ඒ වුණාට මට බයයි. මට කේන්ති යනවා මේ වෙනවා කියලා එහෙම ඇවිල්ලා කියනවා. ඒතර බුදුහාමුදුරේ ඉතින් යාට කියනවා නෑ නෑ ඔයා අපායන්නේ නැහැ කියලා. ඒ වුණාට යාට ඒක ෂුවර් නෑ කිව්වට ඉතින්. හරි. ඒතර බුදුහාමුදුරේ යාගෙන් අහනවා නැගෙනහිරට බර වෙලා තියෙන ගහක් තියෙනවා. නැගෙනහිරට බැරලා තියෙන ගහක් තියෙනවා. දැන් ඒක කැපුවොත් කොහෙටද වැටෙන්නේ කියලා අහනවා. කොහෙටද වැටෙන්නේ? නැගෙනහිරට වැටෙන්නේ. ඒ වගේ තමයි. ඔයා ඒ පැත්තට බර වෙලා නම් ඉන්නේ. කැපුවා කියන්නේ මරනවා කියන එක, චුත වෙනවා කියන එක. වැටෙන්නේ මේ පැත්තට තමයි. දැන් ඔයා බර වෙලා තින්නේ මේ පැත්තටද? ලෝකේ ඉන්න පැත්තටද බර වෙලා තින්නේ? ලෝකෙන් අයින් වෙන පැත්තටද බර වෙලා තින්නේ? ඒකනේ කේස්. දැන් අද කොමාරි අනිත් පැත්ත අරෝගෙන යන් හරි. අර පැත්තේ හිටියොත් ඉවරයි. කෙලින්ම අපායට තමයි බර වෙන්නේ. හරි. අනිත් පැත්තට බර වෙන්නම ඕනේ. අයින් වෙන පැත්තට බර වෙලා ඉන්න ඉතින්. ෂේප් එකේ ඉන්න තියෙන්නේ ඉතින්. හරි කාලා බීලා ඉඳලා හොඳට ඉන්න පුළුවන්. මොකද අවුලක් නැහැ. හරි. හැබැයි බර වෙලා තියෙනෝනේ අයින් වෙන පැත්තට බර. ඉන්න පැත්තට බර වෙන්න ලෝභ, දේශ, මොහ, අකුසල වල බලය වැඩි වෙනවා. අයින් වෙන පැත්තට බර වෙන්න අලෝභ, අදේශ, අමෝහ, කුසලයේ බලය වැඩි වෙනවා. අරක අඩු වෙනවා මේක වැඩි වෙනවා. ඉන්න පැත්තට බරයි නම් ලෝභ, දේශ, මොහ වැඩි වෙනවා අලෝභසම අඩු වෙනවා. හරිම ලේසි. හරිම සරලයි. ඒ න්‍යායය තියෙන්නේ. හරි. ඒ අනුව ජීවත් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියලා දෙනවා චේතනාහම් භික්කවේ කම්මං අද. ඕන කෙනෙක් දන්නවද නැද්ද? හැමෝම දන්නවා. හරි චේතනාව තමයි කර්මය වෙන්නේ. දැන් ඔන්න අපිට එළිය රූප හයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ඔක්කොටම බුදුහාමුදුරුවෝ කියන්නේ රූප කියලා. හරි. රූප හයක් එනවා. රූප හය ආවම මට එක එක ඒවා හිතෙනවා. හරි. හැමතිස්සෙම හිතෙනවා. හිතනවා, කියනවා, කරනවා. අන්න ඒවට කියන සංකාර. එහෙම නැත්නම් සංචේතන හිතෙනවනේ හිතිලානේ කරන්නේ නේ. ඒතකොට සංචේතනා කරන චේතනා හැම එකක්ම කර්ම වෙනවා. දැන් කළු කර්ම සුදු කර්ම කියලා කිව්වේ මං ඔයාට එන අරමුණු හැම එකටම ඔයා නව කර්මයක් හදනවා. අලුතෙන් කර්මයක්. අර පිනක් පළ දුන්නොත් ලෝභ දේශ මොහ ආයි නරක. පවක් පළ දුන්නත් ආයිත් නේ. ඒ වගේ කර්ම රැස් කර තමයි ඉන්නේ. එතකොට සුදු කියන්නේ හොඳ ඒවා. කළු කියන්නේ නරක ඒවා. ඒතකොට ඔයා මේ එන එකට කර්ම රැස් කරනවා. රැස් කරන කර්ම භවයේ කර්ම විඥාන හැටියට තියෙනවා. එතකොට මේවා ආපහු ටික කාලයක් ගියාම මේවා මෝරනවා. කර්ම මෝරලා ඔයාට ආපහු ධර්ම ආරම්මන කියලා පළ දෙනවා. ආපහු එilla මේ කර්ම ටික පළ දෙනවා. ආයි ඔයා අලුතෙන් කර්ම කරනවා. ආයි පළ දෙනවා. ආයි කරනවා. ආයි පළ දෙනවා. ආයි කරනවා. දැන් මේක ඉවර වෙන්නේ
ආයිද කවදාවත් ඉවර වෙන්නේ නැති සංසාර ගමනට අපි අහුවෙලා ඉන්නවා. ඕක හරියන්නේ නැහැ. අපි අලුතෙන් කරන එක වෙනස් කරන්න ඕන. දැන් මෙච්චර කල් පිස්සා වගේ අරුට අහුවෙලා ඔයාගේ හිතට වහල් වෙලා ඌ කියන්නේ කර කර හිටියා පිස්සෙක් වගේ. උම්මත්තක. සබ්බේ පුතඥා උම්මත්තක. ඔක්කොම පිස්සුවා. පුතඥයි නම් පිස්සෙක්. හැබැයි ආර්ය ශ්‍රාවකෙක් වුණොත් ආර්ය ශ්‍රාවක වුණ පිස්සෙන් නෙමෙයි. ආර්ය ශ්‍රාවක ගන්නට වැඩේ දන්නවා අනිත් පැත්ත හරවලා ඇඟ බේර ගන්න. හරි? එතකොට අන්න මෙන්න මේ ක්‍රියාවලියට අහු වෙලා ඉන්න ඔයාව මේකෙන් ගලව ගන්න තමයි දැන් හදන්නේ. දැන් මේකට බුදුහාමුදුරුවෝ සූත්‍රයක් දේශනා කරලා තිනවා අත්ති රාග සූත්‍රය කියලා එකට කියන්නේ. මම ඒකේ මේ කොටසක් ගත්තේ. එතකොට මහණෙනි විඥාන ආහාරේ රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් තණ්හාව ඇත්තේ නම් එහි විඥානේ පිහිටියේද වැඩුණේද වෙයි. විඥාන ආහාරය කියලා කියන්නේ විඥාන කියන්නේ හිත. හරි? ඒ කියන්නේ ඔයාම එක ඒවා හිතලා ඒවා මේවා හිතලා එක දේවල් ගැන හිතලා අන්න ඒ විඥාණයට ඒ හිතට ඔයාම ආහාර දෙනවා. හරි? නිතරම දෙනවා. අරක හිතනවා මේක හිතනවා අර හිතනවා මේ අර හිතනවා ගෙදර යන්න හිතනවා මේ දන්නන්නේ මහා වැල් වටාර ගොඩක් හිත විඥාණයට ආහාර දෙනවා. අන්නේ ආහාර දෙන වැඩපිළිවෙලට ඔයා ආසයි නම් රාගයත් කියන්නේ නැවත කරනවා නම් ඇල්ම කියන්නේ හරි ආසාවෙන් තණ්හාවෙන් නම් කරන්නේ අන්න එහෙම කරනවා නම් එහි විඥානයේ පිහිටියේද වැඩුණේද වෙයි. අන්න එහෙම කරන වැඩවල විඥාන පිහිටලා වැඩිලයි තියෙන්නේ. විඥානේ පිහිටලා වැඩිලා. ඒ කියන්නේ ඒ විඥාන බලවත්. ඒවා වර්ධනය වෙලා තියෙන්නේ. වැඩිලා බොඳ බලවත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒවා එම පිහිටලා තියෙනවා. ඒව මැරෙන්නේ නැහැ. ඒවා හැමෝ තියෙනවා. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න එහෙම වුණොත් ඒ යම් තැනක විඥානේ පිහිටියෙත් වැඩුණෙත් වේද එහි නාම රූපේ බැස ගන්න ඇත්තේ. අන්න ඒ විඥාන වල නාම රූප බහිනවලු. මම දැන් කියලා දෙන්න මොකද නාම රූප බහිනවා කියන්නේ කියලා. හරි? නාම රූප බැස ගන්නවලු. නාම රූප බැසගත්ත ගමන් යම් තැනක නාම රූප බැස ගන්න මැත්තේ එහි සංකාරයන්ගේ වැඩිම ඇත්තේ. සංකාරයන්ගේ වැඩිම කියලා කියන්නේ සංකාර කිව්වේ අපි හිතන කියන කරන වැඩ. නාම රූප බැහැලා තියෙන ඒවැ සංකාර ටිකමලු ආයි වෙන්නේ. ඒ කියන්නේ අර විඥානය කියන මගුල් ටික ඔක්කොම ඔයා ආපහු ඒකම කරනවා. ඒකම කර ඉන්නවා. හරි? දැන් ඔයා පොඩ්ඩක් නැත්තම් පොඩි දෙයක් වුණත් ගෙදර බයින්න පුරුදු වෙලා හිටියා කියන්නේ. පොඩි දෙයකට බයිනවා. හරි? දැන් එහෙම පුරුදු වෙලා නම් ඉතින් මොකකුණ බයිනවා. කොහේ හිටියක් බයිනවා. ගෙදර හිටියක් බයිනවා. පාරේ ගියත් බයිනවා. බස් එකේ ගියත් බයිනවා. කොහෙද බයිනවා. හැම තැනම බයිනවා. හරි? ඒ මොකද අර ඔයා බයිනව නෙමෙයි. හරි? අර විඥානය ඉන්නවනේ. ඔයා බලවත් කරලා දාගත් එක ඌ කියන බැනපන් කියලා. ඒවා බයිනවා ඉතින් ටක් ගන්න. හරි? අර විඥානය බලවත් කරගෙන තියෙන්නේ. අන්න එහෙම වුණාම ඒ සංකාරය කෙරෙනවා. ඒ කියන්නේ ඒ සංකාරයමයි වැඩෙන්නේ. ඉතින් බයිනවා. ඉතින් හැමදාම බයිනවා. ලෝභ දේශ මොහ හදලා හතර පහේ අඩියටම නික පොඩි හරියක් නෙමෙයි පහලා අඩියටම යනවා. තව යන්න දැන් නැතුව යන තහිස්සකටම යනවා. ඒ තරමට බයිනවා. හරි? එහෙම වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න නැවත ඉපදීම ඇත්තේ. ආයි ඉපදී ආයි මෙන්න මෙහෙම උගුලකට ඔයාව අහුවෙලා තියෙනවා මේ වැඩේ නිසා. මේක වෙන විදිය මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තිනවා මේ පටිච්චසමුපාද කියලා ධර්මයක්. ඒක දැන් ලොකුට විස්තර කරන්න වෙලාවක් නෑ අද දවසේ වැඩසටහනක් නිසා. නමුත් අවශ්‍ය දේ කියන්නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අවිද්‍යාවෙන් සංකාර කරලා සංකාර විඥානයද විඥානෙන් නාම රූපද නාම රූපෙන් සලආයතන හැදිලා ඒ විදිහටයි අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. දැන් මේකෙන් මේ තුනයි ගන්නෙ දැන් මේ තුනකදී වෙන එක තමයි විස්තර කරන්නේ. අනිත් ටික පැත්තකට දාමු පස්සේ බලාගමු. තුනෙන් වෙන දේ මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් ඔයා හිතන කියන කරන විදිහක් තියෙනවා. දැනටම තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් ඔයා දන්නවා පන්සලකට ආවට පස්සේ ඉන්න ඕන විදිහ දන්නවා. නැද්ද? නිකන් කඩේකට ගියා වගේ ඉන්නේ නැහැනේ පන්සලට ආවම නේ. ඒ වෙලාවේ හිතන කරන විදි සෙට් එකක් තියෙනවා. මොනවද ඇවිල්ලා කොහොම ශාම් ගමනකින් ඇවිල්ලා මේ මල් ගෙනාවා නම් ඒ වාර මේ සුඩ තියලා ඊට පස්සේ පහන් පත්තු කරලා මේවා කරලා බුද්ධ පූජාල් තියලා ඒ ක්‍රම ටිකක් තියෙනවනේ. දැන් පොඩි ළමයෙක් එක්කන් එනවා. හරි වැඩි පන්සල් ආපු නැති පොඩි ළමයෙක්. එයා දන්නවද ඒක? එයා ආපු වෙලෙන සෙල්ලම් කරනවා. දැන් එයාට පන්සලට ආවම මේ හොඳ පිට්ටනිය තියෙනවා බ්‍රවුන් එක වගේ ඉස්කෝලේ පිට්ටන වගේ නියමයි කියලා එයාට දෙන්නේ සෙල්ලම් කරන්න හොඳ පරිසරයක් කියලා. අපිට දෙන්නේ මේ මල් පහන් පූජා කරන්න මේ මොකද වෙලා තින්නේ? අපි දැන් පන්සල් ඇවිල්ලා කරලා ඒ විඥාන බල ගන්න කෙනයි
තියෙන්නේ. ඒ විඥාණයෙන් කියනවා යන්න ගිහිල්ලා මල් එක තියන්න ආසනේ උඩින් ගන්න පොල් තෙල් යන්න පාන ගාවට පත්තු කරන්න ගිනි පෙට්ටිය හොයන්න ගිනි පෙට්ටිය නැත්නම් ආමුදුරංගෙන් ගිනි පෙට්ටිය ඉල්ල ගන්න මං ඉන්න කොටත් ඉල්ල ගන්න එක්කෙනෙක් ගිනි පෙට්ටි ඒ විඥානේ බල ගැනිලා තියෙන විදි ඒවා හරියන්නේ ගිනි පෙට්ටියක් අරන් එන්න ඕනේ ආමුදුරෝ ඉන්නේ වට ගිනි පෙට්ටි දෙන්න නෙමෙයි හරි කිසි කෙනෙකුට ගිනි පෙට්ටියක් අරන් එන්න ඕනේ එහෙම විඥානය බල ගන්න මේ පන්සලට ගියොත් හැමදාම ආමුදුරංගේ ගිනි පෙට්ටි ඉල්ලන්න වෙනවා මේක හරියන වැඩ නෙමෙයි මං අද ගිනි පෙට්ටියක් අරන් යනවා කියලා එහෙම විඥානය බල ගන්න ඔක ඇතුළට කැල්ලක් දා ගන්න තව හරි එතකොට එහෙම මේ විඥාන බල ගන්නගෙන තියෙන විදිය ඔයා දැන් බලක දිනවා ආමුදුරංගෙන් ගිනි පෙට්ටිය ඉල්ල ගන්නවා කියලා එනවා හරි ඒ විදියට බල ගන්නගෙන ඒව හරියන්නේ නැහැ හරි දැන් මේ ඒ ඔය කරන හැම වැඩේටම විඥාන බල ගන්නගෙන තියෙනවා කොහොමද විඥාන බල ගන්න කියන්නේ එහෙම හිතලා එහෙම කියලා එහෙම කරලා තුනක් තියෙනවා ওই තුනෙන් විඥාන බල ගන්නවා ඒ තුනටම කියනවා සංකාරපච්චය විඥාන ඔන්න විඥානේ බල ගන්නුණා විඥානේ බල ගන්නුණාම විඥානපච්චය නාම රූපපච්චය සලආයතන පස්ස එහෙම තමයි වෙන්න තියෙන්නේ පොතේ හැටියට එහෙමයි යන්නේ හැබැයි බුදුහාමුදුරු මේ සූත්‍රයෙන් කියනවා යම් විඥානයක් ඔයා බල ගන්න ගත්තොත් ඒ කියන්නේ රාගයෙන් කැමැත්තෙන් ආසාවෙන් උනන්දුවෙන් ඕනකමින් ඒකම නිතර කරලා යම් විඥානයක් බල ගන්න ගත්තොත් ඒ එන්නේ විඥානයේ නාම රූප බහිනවා කියලා. ඒ කියන්නේ නාම රූප ඇවිල්ලා දැන් මේ විඥානේ බහිනවා. නාම රූප කියලා කියන්නේ ඔයා ඒ විඥානේ අනුව කටයුතු කරපු ආකාරය. හරි. ඒ සඳහා ඔයා නැමී සිටිය අයුරු නාම රූප කියන්නේ ඊට ඔප්නම් වාගත් රූප. හරි. දැන් අපි හිතමු පන්සල් ආවා. දැන් ආවහම පළවෙනියෙන්ම මල් ටික ආසනයක් උඩින් තියලා කරලා පහම් පත්තු කරන්න ඕනේ කියලා නැමී සිටිනවා. දැන් ඔයා ආපු ගමන් පහම් පත්තු කරන්න තමයි හදන්නේ. හරි. ඒ කියන්නේ පහම් පත්තු කරන්න නැමී සිටිනවා. අරහෙන් එනකොට විඥානය කියන ඵලයන් ගිහින් පත්තු කරපම් පාන පද අමතක වෙලා මල් පූජා කර මල් නෙවෙයි ඉස්සෙල්ලා පහම් පත්තු ඉස්සෙල්ලා පහම් ටක් ගාලා ඔයාව අර විඥානය කියලා එවනවා යාට. හරි. ඉස්සෙල්ලා පහම් පත්තු කරනවා. ඊට පස්සේ මල් දෝනේ කළා එහෙම ඔයා හදාගත්ත විදිහක් තියෙනවා. ඒ විදිහටම අන්න ඒකට තමයි කියන්නේ නාම රූප බහිනවා කියලා. නාම රූප බැස්සම මොකද වෙන්නේ විඥාණයෙන් ඒ විදිහටම අර කලින් කරපු විදිහටම සංකාරේ කලින් පාම්පත්තු කරන්න නම් ආවේ මේ පාරත් පාම්පත්තු කරනවා වෙන්නේ. හරි. කලින් කරේ ඉස්සෙල්ලා මල් පූජා කරන එක නම් මේ පාරත් මල් පූජා කරන එක තමයි කරන්නේ. ඒ පැත්තට හදනවා. එතකොට මොකද වෙන්නේ දැන් සංකාර වලින් න්‍යාය විඥානෙන්නේ. එතකොට සංකාරපච්චය විඥානං කියලා ආපහු මේකෙන් ආපහු මේක බලවත් කරනවා මේකෙන් ආපහු නාම රූප බල. එතකොට මේක දිහා උගුලක් වගේ වෙනවා. ඔයාම හිතපු කියපු විදිහට නාම රූප බලවත් වෙලා ආයි පාරක් ඔයා ඒකම කරලා නාම රූප බල ගන්නලා තියෙන. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් ඔයාට උගෙන් ගැලවීමක් ඌ කියන දේ කරන්න වෙලයි තියෙන්නේ. ඌ හොඳක් කිව්වත් කරනවා නරකක් කිව්වත් කරනවා කිසිම හෙවිල්ල බැලිලා නැහැ. දැන් අවාසනාව කියන්නේ ඔයා පොඩි කාලේ ඉඳලා අද වෙනකම් මේ දැන් ඇවිල්ලා මෙතන පුටුවේ වාඩි වෙනකම්ම ඔයාගේ නාම රූප බල ගන්නගෙන තිබුණේ මේ ලෝකේ නම් ඉන්න හොඳ තැනක් නෙමෙයි මේකේ හිටියොත් මං ඉවරයි කියලා හිතලා නෙවෙයි මේක නියම තැනක් කියලා වැඩක් නැහැ මරු ආතල්ලයක් ගන්න පුළුවන් මේමයි ළමයි ඉන්නවා අරකද මේකද අර යන්න පුළුවන් ට්‍රිප් යන්න පුළුවන් කන්න පුළුවන් බොන්න පුළුවන් පාටි තියනවා අර මෙයා තියනවා ජොලි දාන්න පුළුවන් කියලා වැඩක් නැහැ මේම සපක් කියලා එහෙම කියලා නම් බල ගන්න ගත්ත නාම රූප කන්දක් තමයි ඔයාට තියෙන්නේ. ඔයාට විතර නේ මුළු ලෝකෙම උන්ට තියෙන්නේ ඒවා. මුළු ලෝකෙම මිනිසුන්ට ඕක තියෙන්නේ. ඉතින් හිතන්නකො බලන්න ඔය නාම රූප කන්දකින්ම ඔයාට කියනවා ඔය පිස්සුද මේක හොඳයි මේක හිටපම් බන වැඩක් නැහැ කියලා මාරතුපක් ගන්න පුළුවන් කිය එහෙන් කියනවා. මේ හාමුදුරෙක් ඇවිල්ලා කියනවා අනේ මේක හරියන්නේ නැහැ මේකෙන් අයින් වෙන්න කියලා. ඒක හරියන්නේ නැහැ අරුන් කියනවා ඔය පිස්සුද අර හාමුදුරන්ගේ මොලේ හොඳ නැහැ. උඹ ගිහිල්ලා සැපත් දාගෙන හිටපන්. මේ ඔය බණෙන් ඇති වැඩක් නැහැ මොන පිස්සුද කියලා ඒ පැත්තෙන් අර පරණ මේ ඔයා බලගත්ත ගන්ත විඥාන ඔක්කොම ඔයාට කියනවා ආම්දුරන් කියනවා තමයි ඒ උනාට කියලා අරවම අනිත් පැත්තටම යනවා. හරි. දැන් ඔයාට අද සටනක් දෙන්න තියෙනවා. මම ඒක තමයි කිව්වේ අර අර්ථය ගන්නේය
අනර්ථයේ හරණේ කියලා. නෑ මං මේ හොඳ ටික බුදුහාමුදුරුවෝ හොඳ ටික මං කරනවමයි. අර නරක ටික කරන්නෙම නෑ කියලා. දත්මිටි කකා කොහොම හරි බල ගන්නලා දැන් අන්න ඔයාට අද දවස ඇතුළත අලුතෙන් නාම රූප ටිකක් හදා ගන්න තියෙනවා. නාම රූප බල ගන්න තියෙනවා. වැඩේ සාර්ථක කරගෙන ගෙදර ගියොත් ගොඩ අසාර්ථක වෙලා ගියොත් ආපහු අර පරණ විඥාන ටික ඇවිල්ලා ඔයාව ආපහු පරණ උගුලටම දාලා කෙලින්ම හතර පායට යනවා. ඉතින් ආයෙ නම් ඉතින් chance එකක් හම්බ වෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ ශාසනය හම්බ වෙන්නේ නැහැ. මොකද යන්න තියෙන අඩුම අපායේ වයස අවුරුදු කෝටි 16420යි. මෛත්‍රී බුදුහාමුදුරුවෝ එන්නේ 57 කෝටියකින්. මෛත්‍රී බුදුහාමුදුරුවෝ පාල වෙන්නේ තව අවුරුදු 57 කෝටියකින්. යන්න තියෙන අඩුම අපායේ තියෙන පරමාවිෂ අවුරුදු කෝටි 16420යි. හරි. තේනවනේ 16420යි 57යි. ඉතින් 57න් එන එකට 16421කට එන්න හම්බ වෙන්නේ සෝරි තමයි. මෛත්‍රී බුදුහාමුදුරුවෝ නම් හම්බ වෙන්නේ නැහැ. වෙන කවුරු හරි බුදුහාමුදුරුවෙක් ගැන බලා ගන්න එකයි තියෙන්නේ. නිකන් අපරාධ වැඩක්. මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් නිවන් දකින්න කියලා මෙතන ඉඳන් ප්‍රාර්ථනා කරන එක තරම් ගොන් වැඩක් තවත් ලෝකේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඉන්නේ උන් ටික ඔක්කොම යන්නේ අපායට කියලා. අන්තිම අඩුම අපාය වයස අවුරුදු 16000 අවුරුදු කෝටි 16420යි. මෛත්‍රී බුදුහාමුදුරුවෝ අවුරුදු 57 කෝටියකින් පහළ වෙනවා කියලා තමයි ධර්මයේදී. එතකොට සෝරි තමයි වෙන කට්ටියක් ඉඳී ඉතින්. ඕගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. වෙන කට්ටියක් ඒ බුදුහාමුදුරන්ගෙන් නිවන් දකි. හැබැයි chance එකක් එනවා උඩට ගියොත්. උඩට ගියොත් උඩ ඉන්න අයත් අවුරුදු ලක්ෂ 90යි යනම් මනම් කෝටි ගණන් එහෙම තමයි තියෙන්නේ. හරි. ඒක නිසා කොහොම කරන්නත් ඔයාට මේ පාර චුතිතෙන් බේරෙන්නම වෙනවා. මේ පාර බේරෙන්න නම් දැන් ඉඳලම ඔයාව අනිත් පැත්ත හරවන්න වෙලා නැහැ. අද රැටත් ෂුවර් නැති නිසා දැම්මම වැඩේ පටන් ගන්නවා. නේ වෙලාවක් නැහැ. හරි කාටවත් වෙලාවක් නැහැ. ඔය පොඩිම චූටි ළමයන්ටත් වෙලාවක් නැහැ. කාටවත් වෙලාවක් කියන්න බෑ. කවුද ෂුවර් නැහැ නිසා දැම්මම වැඩේ පටන් ගන්නවා. දැම්මම ඔයා නාම රූප බස්සන්න ඕනේ අනිත් පැත්තට. හැබැයි ඒක තරම් අමාරු කාර්යයක් මේ ලෝකේ තවත් නැහැ. ඒකට හේතුව තමයි මේ මුළු ලෝකෙම හදලා තියෙන්නේ ඔයාව හතර අපායට යන නාම රූප දාන්නම තමයි. මුළු ලෝකෙම ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම උත්සාහ කරන්නේ ඔයාව හතර අපායට දාන්න. බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් විතරමයි ඔයාව බේරන්න උත්සාහ කරන්න තියෙන්නේ. ඒකත් ඉතින් අහගන්න එන පිරිසත් අඩුයි. කිව්වට ගණන් ගන්න පිරිසත් අඩුයි. ඒක හින්දා ඉතින් පොඩ්ඩක් පැල්වට අරන් ටිකක් දාලා පොඩ්ඩක් සෙල්ලම් දාලා කොහොම හරි මේක ඔලුවට උබන්න තමයි හදන්නේ. හරි. එතකොට දැන් මම මේ පෙන්නනවා ටීවී ඇඩ් එකක්. හරි. ටීවී ඇඩ් එකක් කියන්නේ මේ බනිස් අපි ලව්ව බනිස් කව්වන්න කියලා හදපු ඇඩ් එකක්. This is how people eat in commercials. Rolling. And in 3, 2, 1, action! Gagan! Camera! Oh my God! Nakikita nakakawiwi. And ready, Kasan, stand by. Get ready for second bite. 3. දැන් අපරාධය අර කිඹුල බනිස් දෙන්න ඉස්සෙල්ලා දාන්න තිබ්බේ නේද? වෙන කිඹුල බනිස් කන ඇඩ්ඩයක් දාලා දුන්නා නම් වැඩේ නැගලා යනවා. දැන් මේක මෙන්න මේ බනිස් જાතිය කවන්න හදපු ඇඩ්ඩයක්. දැන් හිතන්න අපිව නම් ඉතින් ඔය බනිස් දීලා අල්ලන්න බෑ නේ. මේ පොඩි ළමයි ටිකක් මේ ඇඩ් එක බැලුවා කියන්නේ එකපාරක් බැලුවා. දැන් අරුට පේනවා මේක මූ කනවා මේ තෙල්ලන් දදා කනකොට අර පොඩි කාට හිතෙනවා මට ඔය ඇත්තටම මේක මාර රහ ඇතිනේ මේ බනිස් එක. දැන් ඌ හිතන්නේ එහෙම. හරි. ඊට පස්සේ තව පාරක් ඇඩ් එක පෙන්නනවා. තව පාරක් ඇඩ් එක පෙන්නනවා. තව පාරක් ඇඩ් එක. දැන් මොකද ඇඩ් එක පෙන්නන්න මොකෝ වෙන්නේ? කොල්ලට මොකෝ වෙන්නේ? ඌ විඥානේ නාම රූප බස්සෝ ගන්නවා. මොකක් කියලාද? අර බනිස් එක නම් මාර රහයි ඈ. අන්න එහෙම එකක් මූ දා ගන්නවා. දැන් ඌ දන්නෙත් නෑ බනිස් දකලත් නෑ ජීවිතේට. නමුත් මේ මුන් තුන් දෙනා සල්ලි දීලා උන්ට හොඳට ගෙවනවනේ මොකද රස කර කනවා පෙන්නනවන්නේ. අපේ උන් ගුණා වෙලා අරු ගාන හම්බ කරගන්න කරන වැඩේ අපේ උන් බනිස් කන්න නාම රූප බස්ස ගන්නවා. දැන් ඉතින් ඕක ඉතින් ඔහොම ගිහිල්ලා දැන් මුකුත් වෙන්නේ නැහැ පොඩි එකක් සී යවුලක් නැහැ ඌ ගෙදර ඉන්නවා ඔහොම. අම්මා දවසක් මූ එක යනවා කොහේ හරි කඩේ හරි කොහේ හරි යනවා ගමනක් හරි එකක් යනවා අපි අසනීපයක් කියලා බෙහෙත් ගන්න හරි යනවා කියලා. මේක දකින්න කඩේක බෝඩ් එකක අර බනිස් එක ඇඳලා තියෙනවා. අර ඇඩ් එකේ පෙන්නපු බනිස් එක. අන්න ටක් ගාලා අර බහැපු නාම රූපෙන් කියනවා
කාපම් බනිස් එක. කාපම් බනිස් එක. කාපම් බනිස්. ඒක පොඩි එකා මොකෝ කරන්නේ? ඔයාට යන්න දෙන්නේ නැහැ ඔයාට. අනේ අම්මේ මට වරක් බනිස් එකක් අරන් දෙන්න කියලා කරදර කරනවා. දැන් ඉතින් කොහොම හරි බේරගෙන ගියොත් ගොඩ අරන් දුන්නොත් මොකෝ වෙන්නේ? අරන් දුන්නොත් බැරි වෙලාවත් ඔය දැන් කියන විදිහටම රහ නොතිබ්බොත් හරි. ඒතකොට ආපෝ වැඩක් නැහැ කියලා උනිකා ඉන්නවා. රහ තිබ්බොත් ඉවරයි. ඌ තව ටිකක් නාම රූප බස්ස ගන්නකොට හැමදේම බනිස් අරන් දෙන්නවා අම්මට. හරි. ඒකයි වෙන්නේ. එතකොට ඔය විඥානයේ නාම රූප බහින එක තමන්ම හිතලා කියලා කරලා දාගන්න පුළුවන්. වෙනෙහෙකුට පිටින් ඉඳන් ඔන්න වගේ ගොනාට අන්දලා බස්සවන්නත් පුළුවන්. එතකොට මේ ඉන්න සියලුම පින්වත් පිරිසටත් ඔන්න ওই විදිහට විඥානවල නාම රූප බස්සලා තමයි අද මෙතෙන්ට එවලා තියෙනවා ටොං ගහනක්. ටීවී එකෙන් බස්සපුවා, ඉන්ටර්නෙට් එකෙන් බස්සපුවා, WhatsApp වලින් බස්සපුවා. ඉස්සර නම් වැඩි නෑ උපාසකමල බණ කියන්න ලේසි. දැන් ඉතින් කියපන්කෝ ඉතින් අර ඔක්කොමත් කරකෝගෙන අනිත් පැත්තට යන්න බණක් කියන්න. ඉතින් මුළු ලෝකෙම විඥානේ නාම රූප බස්සලා තියෙන්නේ. මේ ලෝකේ හොඳයි, වටිනවා, නියමයි, මරේ මරු මාර ජොලියක් දාන්න පුළුවන් කියලා තමයි විඥානයේ නාම රූප බස්සලා. ඉතින් මොනව කරන්නද? දැන් ඉතින් එහෙම බස්සපු විඥාන කන්දක් තියන් තමයි ඔය ඇවිල්ලා පුටුවේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් දැන් පේනවනේ ඉතින් බුදුහාමුදුරන් මාර පරාජය කරන්න කරපු සටනට වඩා සටනක් මට දෙන්න වෙනවා. ඕගොල්ලන්ගේ ඔය නාම රූප බස්සපු විඥාන ටික අනිත් පැත්ත හරවන්න. නැත්තම් කොහොමද කරන්නේ වැඩේ? හරි. එන්න මහා සටනක් දෙන්න වෙනවා මේක අනිත් පැත්ත හරවන්න. දැන් මේ විදිහට විඥානේ නාම රූප බස්සලා තියෙන හින්දා තමයි අපි මේ උගුල් වලට අහු වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ තවත් මේ පොඩි ක්ලිප් එකක් හදලා තිනවා. මේකත් ඒ සාමාන්‍ය gedara dore වැඩ කරනවලදී විඥානේ නාම රූප බහින හැටි පෙන්නන. බලන්න gedara වෙන වැඩක්. Что не можешь смотреть? Что, слепая? Туда буду бабушкой. කනේ දෙනස ලොකු බණක් පොඩි කතාවකින් කිව්වා. අපි කිව්ව බණ ටික එකේ තියෙනව නේද? දැන් අර අම්මා කේන්තියෙන් කෑ ගහලා බහිනකොට විඥානේ නාම රූප බහින්නේ අනිත් පැත්තට. ළමයාත් දරුණු වෙනවා. ළමයාත් කේන්ති ගන්නවා. අම්මත් හැබැයි වැඩේ අත්තරින්නේ අම්මත් හැම එකටම බයින්න තමයි පුරුදු වෙන්නේ. අම්මටත් අම්මා විඥාන නාම රූප බස්සගෙන විනාශ කර ගන්නවා. අනිත් අයටත් ඒ විදිහටම බහිනවා. අනිත් අයත් ඊට පස්සේ කෑ ගහලා හප්පලා පුඩු කරලා ගහලා බැනලා තමයි කරන්න යන්නේ. හරි. ඒ කියන්නේ අලෝභ, ආදේශ, අමෝහ වටිනාකම තුට්ටුවටම බහැලා තියෙනවා දැන්. ලෝභ, දේශ, මොහ වටිනාකම ඉතාම ඉහළ වෙලා තියෙනවා නැද්ද? මුළු ලංකාවෙම එහෙමයි ඈ. මුළු ලංකාවෙම එහෙමයි. ඕගොල්ලෝ විතරක් නෙමෙයි. මුළු ලංකාවම ලෝභ, දේශ, මොහ තමයි වටින්නේ දැන්. පොඩ්ඩක් එනවා ඇඟට. වාහනයක් ගියත් මේවා කරත් මොනවා කරත් කොහෙදිත්, ගෙදරදිත්, පාරෙදිත්, වැරදිත්, ඉස්කෝලේදී අරත් මේ හැමතැනම ඒ වගේ තමයි තියෙන්නේ. හරි. ඒ තරම් භයානකයි දරුණු විදියට අනිත් පැත්තට වැඩේ වෙලා තියෙනවා. මේ විඥානේ නාම රූප බහිනෙක් ගැන හොඳට තේරුම් ගන්න මම තවත් උදාහරණයක් විතර කියලා ඒ ගැන නවත්තනවා. දැන් මෙතන මේ පොඩි දෙයක් වුණා මේ ගෙදර මේ යාළුවෝ ටිකක් එන්න කියලා හන්දෑවේ 4ට 5ට වගේ පොඩි තේ වේලක් වගේ දීලා යාළුවෝ ටිකක් පොඩි මේ පාටි එකක් දාන අවස්ථාව. දැන් මේ යාළුවෝ ටික ඔක්කොම කෑම බෙදාගෙන ආවා කන්න කියලා. ආවහම එකේ යාළුවෙක් මොකද කරන්නේ අරයාගේ ඔක්කොම ටික ගන්නවා අර පෝකේ ගහගෙන තියෙන සෝසේජ් එක විතරයි ඉතුරුනේ අනිත් ඔක්කොම දාගෙන කිව්වා මම ඔබේ කෑම ටික දා ගන්නවා කියලා කිව්වා. කිව්වහම දැන් අර යාළුවට ඉතින් එකපාරම ඔක්කොම ටික ගත්තාම කේන්ති යනවා. මොකද්ද මම මගේ ගන්න ගිහිල්ලා ගන්නකෝ කියලා කියේ. හරි. ගිහිල්ලා ගන්නකෝ කියන නමුත් එහෙම කිව්වට ඉතින් එයා මේව කරන්නේ නැහැ. එයා ආපහු ගිහිල්ලා බෙදා ගන්න යනවා. හරිනේ. එතකොට මෙයා මෙන්න මේ යාළුවෝ දෙන්න කරපු වැඩ ටික දැන් තමයි මම මේ කතා කරන්නේ. පළවෙනි එක තමයි මේ යාළුවා කියනවා මේ අරයාගෙන් ගත්ත ගමන් කියනවා
මේ මොකද්ද මම මගේ ගන්න ගිහිලා ගනිකෝ කියලා කේන්තියෙන් කියන්නේ. තරහෙන් කියන්නේ. හරි? තරහෙන් කිව්වට හැබැයි මෙයාගේ ටික ආපහු ගන්නෙ නැහැ. ඒ කියන්නේ එකට එක කරන්නේ නැහැ. කේන්තියෙන් බැන්න තමයි. නමුත් එකට එක කරන්නේ නැහැ. ඒක නිසා එකට එක කරන්නේ නැහැ කියන එක හොඳ එකක්. බුදුහාමුදුරුවෝ නිතරම අපිට කියලා තියෙන එක. දැන් අනිත් හැමෝම එකට එක කරනවද නැද්ද? ඕන ගෙදරක ඕන දිහා එකට එක කරනවා. අඩුම ගානේ කතා නොකර ඉන්නවා. එහෙම නැත්නම් තේ එකක් හදලා දෙන්නනේ. මොකක් හරි පොඩි චූටි වලියක් ගියාම ඇති පොඩි දෙයකට එකට එක කරනවා. හරි? ඒ එකට එක කරනවා කියන්නේ එන්න භයානකයි. හරි? ඒ එකට එක කරන කම්ම ඔයා ඉන්නේ ලෝභයෙන්, දේශයෙන්, මොහේ. මම නික උදාහරණයක් කියන්න. අද පොඩි රණ්ඩුවක් වුණා කියන්නේ ඕනේ. අද වුණා රණ්ඩුවක්. දැන් කතා කරන්නේ මම ඔකත් එක්ක ආයි කියලා අන්න තද වෙලා ඉන්නවා ඉතින්. එහෙම ටික වෙලාවක් ඉතින්. සමහරට එදා දවසේම කතා කරන්නේ නැහැ. සමහරට පහුවදාත් කතා කරන්නේ දවසක් දෙකක් ඇදෙන් යන වෙලාවල් තියෙනවා. 3ක් 4ක් යන වෙලාවලුත් තියෙනවා. ඒක ෆයිට් එකේ බරපතලකම අනුව. හරි? දැන් හිතන්න දවස් 3ක් ගියා කියලා උදාහරණයක් කියන්නේ. මුළු දවස් 3ේම තරහෙන් නෙමෙයිද හිටියේ? ඈ? නැත්නම් දවස් 3ක් ගෙනියන්න බෑනේ. දවස් 3ක් ගෙනිච්ච කියන්නේ 3ේම තරහෙන්. ඉතින් හිතන්නකෝ බලන්න ලෝභ දේශමෝ කියන්නේ ද්වේෂ කියන්නේ බරපතල අකුසලයක්. මහා බරපතල එකක්. හරි? ලොකුම බරපතලම අකුසලයේ දවස් 3ක් එක දිගට කරා කියන්නේ කොහේ ඉතුරු වෙයිද කියලා හිතන්නකෝ බලන්න. කොහේ ආයිද? කොහේ නවතීද? කිසිම ගාණක් නැතුව දවස් 3ක් අල්ලන් හිටියා කියන්නේ. හරි එහෙම තමයි කරන්නේ ඉතින්. මොකද හේතුව බුදුහාමුදුරන්ගේ බණ අහලා නැහැ. ඉතින් එච්චර වෙන මොකක්වත් ප්‍රශ්නයක් නෙවෙයි. ඕක ගාණක් නැහැ. ඊට පස්සේ දවස් 3කින් පස්සේ ආපහු කලින් වගේ ගිරිපැණි වගේ ඉන්නවා. හැබැයි ඒ වුණාට දවස් 3ක් කාගෙන හිටියේ එක මහ විශාල කැලලක්. මහ විශාල ආගාධයකට තමන්ව දාගන්න වෙනවා. එතකොට අර එකට එක නොකරන එකත් දැන් නොකර හිටියාමත් ඒම විඥාන බල ගන්නවා. මේ විඥාන බල ගන්නවා කියන එක දෙපැත්ත කරලත් බල ගන්නවා නොකරත් බල ගන්නවා. දැන් ඔයා එහෙම පුරුදුනොත් නොකර ඉන්න ඒකත් බල ගන්නවා. ඒක නොකර ඉන්නවා. දැන් අපිට ඕනේ අන්න ඒව බල ගන්න තමයි නිවන් දකින්න. දැන් අපි ලෝභ දේශමෝ වැඩ කර ඉන්නේ ඒක නොකර ඉන්න කෙනෙක් බවට පත් කර නොකර ඉන්න එක බල ගන්න තියෙන්නේ. එතකොට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හරි? එතකොට දැන් මේ යාළුවට තිබ්බ කේස් එක තමයි එයා හොඳ එකකුත් බලවත් කරගත්තා නරක එකකුත් බලවත්. ආයි මෙන්න කොහෙදී හරි පොඩ්ඩක් මොන හරුන ටක් ගාලා බයිනවා මෙයා. මොන හරි අවුලක් වෙච්ච ගමන් බැලලා දානවා. එහෙම එකක්. දැන් මේ යාළුවට බැලුවොත් මෙයා අනුන්ගේ පිගන් වලින් කෑම ගන්න විඥානය බලවත් කරගත්තා. ඒ කියන්නේ දැන් මෙයා මගුල් ගෙදරට ගියා කියන්නකො. යාළුවෝ ඔක්කොම කට්ට කපලා බෙදන් ඇවිල්ලා තින්නේ කෑම. හැබැයි ඒත් මෙයාට අනිත් එක්කෙනාගේ පිගානට අත දාලා මොනවා හරි අරන් කන්න නැතුව ඉන්න නිකන් ජොලියට හරි. නමුත් ඒක කරන්න වෙනවා. මොකද එහෙම විඥානයක් බල ගන්නගෙන නිසා. හරි. ඒ වගේම තමයි මෙයා ටක් දාලා අර කෑම අතේ ගෑවිච්චම ඇඟිල්ල ලෙව කනවා ටක් දාලා. ඒකත් විඥාන බල ගන්නලා තියෙන්නේ. ඒක ලෙව කනවා. කොහෙදි කෑම ගෑවුණත් අතේ ටක් ගාලා කටේ දානවා. එහෙම එනවා. හරි. එතකොට අන්න එහෙම විඥාන බල ගන්න වැඩපිළිවෙලක් හොඳ පැත්තටයි නරක පැත්තටයි දෙපැත්තටම වෙලයි ඔයා දැන් ඉන්නේ. හොඳ පැත්තටයි නරක පැත්තටයි දෙපැත්තටම වෙලා හිටියට ඔයා මේ දැනට ඔය දාන් තියෙන විඥාන බල ගන්න තියෙන එකම එකක්වත් මේ ලෝකේ හිටියොත් මං ඉවරයි. මේ ලෝකෙන් අයින් වෙනව ඇරෙන්න මට කිසිම විකල්පයක් නැහැ කියලා හිතලා බල ගන්න ගත්ත විඥාන එකක්වත් ඔයාට නැහැ. ඒක නිසා ඔයාට මේකෙන් යන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ අදහදන්නේ මේකේ හිටියොත් ඉවරයි. මේකෙන් අයින් වෙනව ඇරෙන්න මට වෙන විසඳුමක් නැහැ කියන. අන්න එහෙම විඥාන ටිකක් බල ගන්නවල ගෙදර යවන්න තමයි හදන්නේ. එතකොට ඉතින් ඔයා ඉතුරු ටිකත් ඒක බල ගන්නගෙන ගියොත් වැඩේ ගොඩ. නැත්තම් දවස් දෙකක් කියලා නේ ඔය ආමුදුර කිව්වට ඕවා කරන්න පුළුවන් කාටද? ඔන්න හිටපු විදිහට ඉඳලා අතර අපායටම යනවා කියලා හිටපු විදිහටම ඉන්න පුළුවන්. හරි? ප්‍රශ්නයක් නැහැ, මම තරහ වෙන්නේ නැහැ. හරි? කැමති විදිහකට ඉන්න. හරි? කැමති විදිහකට ඉන්න. මම ෆුල් ට්‍රයි එකක් දානවා අනිත් පැත්ත හරවන්න. පුළුවන් වුණොත් එහෙමයි, බැරි වුණත් ඒත් කමන්නේ මොනව කරන්නද නේ? ඈ ලෝකේ හැටි කියලා ඉන්නවා. හරි? එතකොට බුදුහාමුදුරු කියන කොහොමද මේක අනිත් පැත්ත හරවන්නේ? විඥාන ආහාරේ රාගය නැත්තේ නම්, ඇල්ම නැත්තේ නම්, තණ්හාව නැත්තේ නම් ඒ විඥානේ නොපිහිටියේ නොවැඩුනේ වේ. දැන් ඔය තමන් විහිං තමන්ව උගුලකටයි දාගෙන ඉන්නේ. දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. බුදුහාමුදුරුවෝ කියන දේ අහලා මට යහපත වෙන පැත්තට විඥාන ටිකක් බල ගන්න. මට අයහපත වෙන ඒවා ටිකක් දුර්වල
දෙකම කරන්න ඕන. මේ පැත්ත බලවත් කරනවා අර පැත්ත දුර්වල කරන්න ඕන. දැන් මේ පැත්ත බලවත් කරන්න හොඳ එක කරනවා කියලා හිතා ගන්න ඕනේ. අර පැත්ත දුර්වල කරන්නෙම නැහැ කියලා හිතා ගන්න. හරිම ලේසි. ඊටාම ලේසි ක්‍රමයක්. එහෙම හිතාගෙන ගියොත් වැඩේ වෙයිද නැද්ද? වෙනවා. හරිද? බොරුද කියලා බලන්න කරලා බලන්න. හරි? දැන් දානේ ලෑස්ති වෙලයි තියෙන්නේ. මේගොල්ලන්ට දානේ දෙනවද නැත්නම් තේද? මොකක්ද වෙන්නේ? ඒගොල්ලන්ට දානේ නේ. හරි. එහෙනම් දෙගොල්ලොම දානේ අරගෙන එමු. මේ අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් හොඳටම විඥාන බලවත් කරගෙන මේ විදිහට දානයක් අපිට අද මේ වැඩේ ලස්සනට කරගෙන යන්න අවශ්‍ය පහසුකම් නෙවෙයි. නැත්තම් ඔයාලට ගෙදරින් කෑම හදන් එන්න තිබ්බනම් ඒකත් කරදරයක් නේ. හරි. ඊට පස්සේ දැන් කඩේකට ගිහිල්ලා කාලා එන්න තිබ්බනම් තව මල කරදරේ නේද? නමුත් මේ Tamanට මේ වැඩේ පහසුවෙන් හොඳට කරගෙන යන්න හොඳට අර හොඳ පැත්තේ විඥාන බලවත් කරගන්න ඕනේ ඉඳ තමයි මේ විදිහට ලෑස්ති කරන්න කියලා මමත් ඉල්ලීමක් කරා. ඒගොල්ලොත් එහෙම ලෑස්ති කරලා තියෙනවා. හරි. ඉතින් ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරලා බොහොම අලෝභ ආදේශ සමෝහිතක් අදාගෙන දානේ වළඳලා එහෙනම් පුළුවන් තරම් ඉක්මනින් ආපහු සාකච්ඡාවට එන්න නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.